පන්සිල් ගන්න නමස්කාරය කියන්නේ සිල් සමාදන් වෙච්ච නැති අය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සේයතාපි භන්තේ පඨවියං සුචිම්පි නික්ඛිපන්ති අසුචිම්පි නික්ඛිපන්ති භූතගතම්පි නික්ඛිපන්ති මුත්තගතම්පි නික්ඛිපන්ති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ වෙසක් පුර 15ක පොහොය දවසේ ධර්ම දේශනාවක් පවත්වලා ඒ ශ්‍රවණය කරන්නටයි මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්ම දේශනාවේ මුලින්ම අපි සිහිපත් කරන්නට වුණා කරනවා දායකත්වයේ සපේලා ධර්ම දානේ බෙදා දීමට බලාපොරොත්තු වෙන පින්වතුන් පිළිබඳව. විශේෂයෙන්ම රූපාගමගේ උපාසිකාව විසින් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය සපයනවා. දූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු රැකී ආරක්ෂා කටයුතු සාර්ථක කරන්න ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විහාරස්ථානයේ හාමුදුරන් වහන්සේලාට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම මේ මහත්මියගේ මිය පරලෝකයේ ස්වාම පුරුෂයා ඇතුළු මව්දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් විශේෂ දායකත්වයක් සපයනවා. මාසික ධර්ම දේශනාවක් පවත්වලා එම ධර්ම දේශනාව ප්‍රචාරය කරලා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අහන්නට සලස්වන පාස්මී පුජ්‍යලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ඉංජිනේරු කාවින්ද ඉරෝෂන් වික්‍රමාරච්චි මහත්මයාගේ සංකල්පයකට අනුව මේ වැඩසටහන සෑම මාසයකම ධර්ම දේශනාවක් පවත්වලා ප්‍රචාරය කරනවා. ඒ අය දීර්ඝ කාලයක ඉඳලා. ඉතින් මේ ආයතනයේ ඉගෙනුම ලබන දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් සේවය කරන ගුරු මහත්ම මහත්මීන්ට සහ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරන්, ඒ වගේ මේ සිල් සමාදන් වෙලා ඉන්න සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන ගමන් ඒ අයගේ ආයතනයේ කටයුතු සාර්ථක කර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ ආයතනයේ 6 ඉඳලා 13 පන්තිය දක්වා ළමයින්ට
ඔන්ලයින් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් පේරාදෙණිය කිරිබත් කුඹුරේ තියෙනවා. ඉතින් මේ පොහොය දවසේ මේ කටයුතු සිද්ධ කරලා ඒ අයත් පුණ්‍ය කර්මයක් ධර්ම දානයක් සිද්ධ කරා. ඒ කටයුතු සාර්ථක කර ගැනීම සඳහායි දැන් හැමදෙනාම මේ සෑදී පැහැදී සිටින්නේ. ඉතින් ඒ ආයතනයේ සේවය කරන මගෙන් ඉගෙනගත්ත ශිෂ්‍යයෙකු මේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපේ පන්සලට ඇවිල්ලා ආරාධනාවක් කළා මේ විදිහේ පින්කමක් අපිත් කරගන්නට ඕන කියලා. ඉතින් මේ වෙලාව තමයි ඒ අයටත් මේ අවස්ථාව උදා කරගන්නට ලැබුණේ. ඉතින් පින්වත්නි අද වෙසක් පොහොය දවස බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම කියන තෙමඟුල සිහි කරන දවස. මම උදෑසන ඉඳන් ධර්ම දේශනා කීපයකට සම්බන්ධ වුණා. පන්සල්වල විශාල පිරිසක් හැම පන්සලකම සිල් අරන් ඉන්නවා. වයස් බෙහෙදයකින් තොරව. ඉතින් මේ බුදුහාමුදුරන්ගේ ගුණ සිහිපත් කරගෙන ඒ කටයුතු වලට සහ සම්බන්ධ වෙන බව අපිට පේනවා. ඒ වගේ මේ හැම කෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරලා ඒ පින්කම් වලට සම්බන්ධ වෙනවා. එතකොට ඒ ගමන් යනකොට මඟ දෙපස පේන හැම තැනම දන්සැල් දෙමින් විවිධ උත්සවාකාරයෙන් මේ වෙසක් සමරනවා. මහනුවර ප්‍රදේශයේ අයට මුළු ලංකාවෙම ගෞරවයක් ආව නේද පහුගිය කාලේ. කොච්චර මිනිස්සු ආවත් කණ්ඩ දෙනවයි කියලා. අර ධාතු ප්‍රදර්ශනයේ කෑම දීලා දන්සැල් දීපු එක්කෙනෙක් මට හම්බුණා හාමුදුරුවනේ. පාන් දන්සැල් දීලා දෙන්න බැරුව අපි පාරේ යන්නේ බස් වලටත් දුන්නයි කියලා. ඒ තරම් පින්වත් පිරිසක්. බුදුහාමුදුරන්ගේ දළදා වහන්සේ වැඩ ඉන්න සෙවණේ ඉන්න අපි. ඉතින් ඒ නිසා මේ සිත් සතන් ආගම දහමට නැඹුරු කරගෙන ගුණ දහම් පුරන පිරිසක් මේ ප්‍රදේශයේ ඉන්නවා. ඉතින් අනිත් ප්‍රදේශවලත් නැතුව නෙවෙයි. ඉතින් ඒ හින්දා විශේෂ ගුණයක් මේ ප්‍රදේශයේ අයට ලංකාවෙම ලැබිලා තියෙනවා. ඒ ගෞරවය. ඉතින් ඒකත් අපි සිහිපත් කරන එක හොඳයි කියලා මට හිතුණා. බණ අහන්න ඕන විදිහ ඉතින් මේ අය දන්නවා. අපි නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම දේශනාවලට සවන් දෙනවා. ඒ ධර්ම දේශනා ආදී අපේ ජීවිතවලට අපි එකතු කරගන්නවා. බුදුරජාණන් වහන්සේ නිතර අපිට උපදෙස් ලබා දෙනවා. ධර්මානුකූලව අපේ ජීවිත සකස් කරගන්න ඕන විදිය පිළිබඳව. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ධර්ම දේශනා කරනකොට ඔබ සමහර විට අහලා නැති කරුණු කීපයක් මම සඳහන් කරන්නට කැමතියි. එකක් තමයි බණ දේශනා කරන්න එපා කියලා තියෙනවා සමහර අයට. එතකොට ගොඩාක් වැදගත් අපි ඇයි බණ දේශනා කරන්න එපා කියන්නේ. කොයි වගේ අයටද බණ දේශනා කරන්න එපා කියන්නේ. බණ දේශනා කරන්න එපා කියපු පිරිසක් ඉන්නවා. එක්කෙනෙක් තමයි කුඩයක් අතින් අරන් ඉන්න ලෙඩ නැති අය. ඔය බණ කියන්න ගිය තැන්වල ඉන්නව නේද කුඩයක් එහෙම අතේ තියාගෙන. කීල්ල තියාගෙන එක්ක කුඩේ හේතු කරගෙන ඉන්නවා. ඇයි දන්නේ බුදුහාමුදුරේ එහෙම දේශනා කරන්නේ? කුඩයක් අතින් ගත්ත ලෙඩ නැති අයට බණ කියන්නේ පොළ ලෙඩ වෙලා ඉන්නවා නම් කුඩේ අතේ තියානම ඉන්න ඕන කියලා ඒකට කමන්නේ නැහැ. කුඩයක් අතින් ගත්ත ලෙඩ නැති අයට බණ කියන්න එපා. මොකද හේතුව? කුඩේ අරගෙන එහාට මෙහාට ඕක පැත්තක තියාන කැරකෙනකොට සිහි කල්පනාව තියෙන ඕක ගැනමයි. කුඩේ ගැනමයි. ඒ නිසා එහෙම අයටත් බණ දේශනා කරන්න එපා කියනවා. ඊළඟට බුදුහාඳුර දේශනා කරනවා දණ්ඩක් අතේ තියාගෙන ඉන්න අයට. කියන්නේ කොහුමිටක් වගේ එකක්. අතේ තියාගෙන ඉන්න අයටත් බණ කියන්න එපා. දණ්ඩක් අතේ තියාගෙන ඉන්න ලෙඩ නැති අයට. ලෙඩෙකුට නම් ඒ දණ්ඩ වාරුවක් නම් ඒකට කමන්නේ. එතකොට මේ කියන කරුණ වලට අනුව බණ අහනකොටත් ඔය දැනගන්න ඕනේ මේව අත්වල තියෙනවා නම් ඈත් කරන්න, ඉවත් කරන්න. දණ්ඩක්. ඊළඟට තියෙනවා කඩුවක්. අතේ තියාගෙන ඉන්න ලෙඩ නැති අයටත් බණ කියන්න එපා කියලා. ඕකනම් අපි දන්නවනේ ඉස්සරින්දම නේද අර කොසල් රජුරෝ බුදුහාමුදුරුවෝ ළඟට බණ අහන්න ගියා එකපාරක් එක දවසක්. ඒ කොසල් රජුරෝ බොහොම කලකිරිලා ගියේ. කලකිරිලා ඉන්නකොට හිතුණා බුදුහාමුදුරුවෝ බලන්න යන්න ඕන කියලා. දීඝකාරායන කියන ඇමතිත් එක්ක යන්නේ. දීඝකාරායන ඇමති කියන්නේ එයාගේ මේ සේනාපති. එයාත් එක්ක ගිහිල්ලා බුදුහාඳුරෝ ඉන්න තැන කිට්ටුනාට පස්සේ
ඉස්වැසුම් ගලවලා කුඩ මේ කඩුව එහෙම අයින් කරලා ආභරණ අයින් කරලා පාවෑම් ගලවලා දීඝකාරායන ඇමතිට දෙනවා. දීඝකාරායන ඇමතිට දීලා මෙයා යනවා බණහට පන්සලට ඇතුළට. ගිහිල්ලා පැය කීපයක් ගත වුණාට පස්සේ එළියට එනකොට දීඝකාරායන ඇමති ඒ ටිකත් අරන් ගිහින්. රජ කෙනෙකුගේ කඩුවයි ඔටුන්නයි මිරිවැටි සංගලයි කවුරු හරි ගත්තා කියන්නේ එයා රජකමට සුදුසුයි. ඊට පස්සේ කොසල් රජුව කල්පනා කරා දැන් මම ආපහු රාජ්‍යයට ගිහින් වැඩන්නේ. අරයා දැන් රජ වෙලා ඇති. එයා රජ වෙලා හිටියොත් එහෙම ඉච්ඡකසා දාන්න කියනවා අර එන මිනිස්සයාගේ. ඒතකොට මම තමයි කොසල් කියලා වචනෙන් කියලා හරියන්නේ නැහැ. අර සෙල්ලම ලෙල්ලම වෙච්ච ඇති කියලා පුංචි කතන්දරයකුත් ඉස්සර තිබුණා. විහිළුවට රජකම් වෙලා. ඉතින් ඒ වගේ මේ අවියාවුද කඩුව එහෙම අයින් කළා ගින් බණ අහලා අනේ කොසල් රජු එළියට එනොත් දීඝකාරායන ඇමති ඒව ටිකත් අරන් ගිහින්. ඊට පස්සේ රජු වෙන පාරක දියා ගින් අම්බලමුක රෑ නවතිනවා. එදාම රෑ යා මැරෙනවා. මිය යනවා. ඒ නිසා තමයි අපිට ජනප්‍රවාදීර කතාවක් ආවේ රජ කෙනෙක් වුණත් කලකම් පළ දෙනවා කියලා. රජෙක් වුණත් කලකම් පළ දෙනවා කියලා. එතකොට රජුව ගොඩක් වැරදි කරලා තියෙනවා. පව්කම් කරලා තියෙනවා. බෞද්ධයෙක් සදහැවත් මිනිස්සෙක් බුදුහාර බලන්න දවසට දෙපාරක් ගියපු ආපු මිනිහෙක්. හැබැයි වැරද්දක් කළා. මොකද්ද වැරද්ද? බන්දුල කියන සේනාපතියා මරවුවා. බන්දුල සේනාපති කියන්නේ යුද්ධ හමුදාවේ ප්‍රධානියා යායි. එයා බන්දුල සේනාපතිට හිටුවා දරුවෝ 32ක්. ඒ දරුවෝ 32යි සේනාපතියයි මරවව උපක්‍රමයක් දාලා රජකම අල්ලගයි කියලා බයට. ඒ පාප කර්මයේ සිත් ඇවුලට තමයි බුදුහාර හම්බ වෙන්න ගියේ. එතකොට දීඝකාරායන කියන්නේ බන්දුල සේනාපතිගේ මුණුපුරේ. එයා ඔටුන්නයි කඩුවයි අරන් ගියා මගේ මාමා මරාපු එකේ පලිය ගන්නවා කියලා හිතාගෙන. ඔන්න ඕකයි වෙච්ච හැබැයි. ඉතින් ඒ වගේ කඩුව එහෙම අතේ තියාගෙන ඉන්න අයටත් බල කියන්න එපා කියලා තියෙනවා. ඊළඟට දුනු තුවක්කු වාගේවා. ඊතල තුවක්කු වාගේවා අතේ තියාගෙන ඉන්න අයට බණ කියන්න එපා. ඒ ඉන්නේ අර මේ දුහාරු බණ දේශනා කරනකොට දේවානම්පියතිස්ස රජු අරව බිමින් තිබ්බේ නේද? දුනු ඊතල බිමින් තියලානේ බණ ඇහුවේ. ඒකට තමයි බණ දේශනා කරේ. ඊළඟට දේශනා කරනවා මිරිවැඩි සංගලක් පළඳගෙන ඉන්න අයටත් බණ කියන්න එපා කියලා. මිරිවැඩි සංගල කියන්නේ රත්තරන් මුතු මැණික් අල්ලලා ලස්සනට හදපු රජවරු පළඳින පාවහන්. ඊළඟට කියනවා පාවහන් ඒක ඕන් අපි ගැන කියනවා. අර කැඩිච්ච කබල් සෙරෙප්පු දෙකක් දාන ඉන්න අපිට ඒවත් දාන ඉන්න ඉපල්. මිරිවැඩි සංගල නෙවෙනයි ඈ ඒක මතක තියාගන්න. සෙරෙප්පු සපත්තු දාගෙන ඉන්න අයටත් බණ කියන්න ඉපල්. ඒ නිසා තමයි අපේ බෞද්ධයෝ කවදාකවත් බණක් කියන තැනකට එහෙම යන්නේ නැහැ. හැබැයි බුදුහාර ඔය හැම එකටම කියනවා ලෙඩ නැති අයට. දැන් සමහර අයගේ ඔය යටිපතුල කපලා ඔපරේෂන් කරලා සෙරෙප්පු වාගේ දේවල් බද්ධ කරලා තියෙනවා. එහෙම අයට කමන්නේ. එයා ලෙඩෙක් නේ. ලෙඩ නැති අය ඉන්නවනම් පාවහන් ඉවත් කරන්න ඕන බණ අහනකොට. බලන්නකො කොච්චර පිළිවෙලට බුදුහාඳුරු දේශනා කරලා තියෙනවද කියලා. ඒ වගේම රියක නැගිලා ඉන්න අයට බණ දේශනා කරන්න එපා. වාහනයක ඉන්න අයට. ඉතින් ඔය අයත් දැනගන්න ඕන බණක් අහන්න ගියාම වාහනවල නැගලා ඉන්නේ නැතුව ඉන්න. වීල් එකක් එහෙම නවත්තලා තිබුත් ඒකේ තමයි ඉන්නේ කොච්චර ඉඳ තිබ්බා. වාහනවල නැගලා ඉන්න. ඊළඟට බුදුහාඳුර දේශනා කරනවා දේශකයන්න් වහන්සේ පහත ආසනයක ඉඳලා උස ආසනවල ඉන්න අයට බණ කියන්නත් එපා. ඒ නිසා තමයි හැම තැනකම ධර්මාසන විශේෂ. මේ ආසනයට සමාන ආසනයක් අද මේ බණ ගේම නැහැ. මතකද පුංචි හාමුදුරු කෙනෙක් ධර්මාශෝක රජුරු පාරේ වඩිනකොට එන්න කිව්වනේ ධර්මාශෝක රජුරු. ඇවිල්ලා අපේ හාමුදුරනේ කැමැති ආසනයකින් වැඩ ඉන්න කිව්වර ඒ හාමුදුරුවෝ කකුලුත් උස නැහැ අවුරුදු 7යි. අමාරුවෙන් නැංගේ සිංහාසනයට. ඇයි එහෙම නැංගේ? ඒ හාමුදුරුවෝ පුංචි උනාට හිතුවා මම වෙන ආසනයක බණ කියද්දි රජුරුවෝ මේ ආසනේ ඉඳගත්තොත් රජුරුවන්ටත් පව සිද්ධ වෙනවා. බලන්නකො හිතපු දේවල්. ඒ නිසා මම ඉහළම ආසනේ ඉඳ ගන්න ඕන. ධර්ම දේශනා කරන එකනට එහෙම අයිතියක් තියෙනවා. ඒ නිසා තමයි මේ ධර්ම ආසන උනා
පුදුම විදියට දැන් අර ඉස්සර අපේ බණගේ තිබුණ අර දැන් උඩ තියලා තියෙන ධර්මාසනේ. මුළු බණගේම පන්සලේම වටිනාම ආසනේ ධර්මාසනේ. කැටයම් දාලා කලාත්මකව පිරිසිදුව ලස්සනට හදන්නේ ඒකයි. ධර්මාසන. ඊළඟට බුදුහාඳුරෝ දේශනා කරනවා ඉස්වැසුම් දාගෙන ඉන්න අයට අසනීප නැති අයට බණ කියන්න එපා කියලා. මෙහෙම බුදුරජාණන් වහන්සේ ගොඩාක් කරුණු දේශනා කරලා බණ දේශනා කරන හාමුදුරුවන්ටත් නීති ටිකක් දානවා. ඔබලා බණ කියනකොට ඉඟි බිඟි නැතුව දැන් මූණින් උසුළු විසුළු කරනවා. උපහාසයට අපහාසයට hina වෙනවා. සමහර හාමුදුරුවෝ ගෙනලා බණ කියනකොට බලන්න. සින්දු කියනවා බණ ආස්සේ. මේ උපාසකම්මලාට එහෙම අපහාස කරනවා hina වෙන්න. ඒව කියන්නත් එපා කියලා තියෙන්නේ. අපි මේ ලක්ෂ ගණන් දීලා හාමුදුරුවෝ ගෙනලා බණ ඇහුවට මොකද එපා කියලා තියෙන්නේ. හාමුදුරුවන්ට එකෙන් ඇවැත් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙනවා. බණ දේශනා කරනකොට දැන් බලන්නකො දැන් මම කකුල හොල්ල හොල්ල බණ කියනවාද කොහෙවත් එහෙම කරන්නේ. එහෙමත් කියන්න එපා කියලා තියෙනවා. එතකොට අතපය දික්කර බණ කියන්නත් එපා කියලා තියෙනවා. ඊළඟට කටහඬ විනාශ කරමින් ඒක් දේවල් කරමින් බණ දේශනා ඒව කොහොම එපා කියලා තියෙනවා. එතකොට මේ ධර්ම දේශනාවක් එච්චර පිරිසිදුවට දේශනා කරන්න තරම් මොනතරම් වටිනාකමක් තියෙනවද නේ? ඒ හින්දානේ කියන්නේ බණක් අහනකොට අට්ඨ කප්පං සුතං ධම්මං කියලා කල්ප 8කට ආනිසංස ලැබෙනවා. පොඩි වැඩක් නෙවෙයි දැන් මේ වෙසක් පොය දවසේ ඉඳගෙන හිටියට. කල්ප 8ක්. කල්පය කියන එක බුදුදහමේ ඉලක්කම් වලින් කියන්නේ. කල්පය හඳුන්වන්නේම උපමාවකින් බුදුහාමුදුරුවෝ. යොදුනක් දිග පළල උස පෙට්ටියකට යොදුනක් කියන්නේ හැතැම්ම 16ක්. දිග පළල උස පෙට්ටියකට අබෑට පුරවලා අවුරුදු 100කට සැරයක් අබෑටයක් අයින් කරනවා නම් ආන් අර පෙට්ටිය අබ ඉවර වෙන දවසට තමයි කල්පයක් කිව්වේ. ඒ කල්ප අපිට කීයක් අයින් කරගන්න පුළුවන් වෙයි? මෙතන ඉන්න අයට නේ. අවුරුදු 100ක් හිටියොත් එකක් පුළුවන්. අවුරුදු 100ක් හිටියොත් එකයි. එතකොට ඒවා ඉවරෙච්ච දවස තමයි කල්ප ඉවර වෙන්නේ. ඒ වගේ විශේෂ කල්ප වලට කියනවා මහා භද්‍ර කල්ප කියලා. දැන් අපි මේ ඉපදිලා ඉන්නේ මොන භද්‍ර කල්පෙද? මහා භද්‍ර කල්පයක. මහා භද්‍ර කල්පයක ස්වභාවය තමයි බුදුවරු 5 දෙනෙක් පහළ වෙනවා. මහා භද්‍ර කල්පය. බුදුවරු 5 දෙනෙක් පහළ වෙනකොට දැන් බුදුහාමුදුරුවෝ තව තැනක දේශනා කළා තියෙනවා අපේ ඉපදීම. එක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා අහනවා මොකද මේ කට්ටිය නිදිමත වාගේ? දවල් වෙලා බණ අහනකොට නිදිමතයි. බුදුහාමුදුරුවන්ගෙන් අහනවා එක හාමුදුරු කෙනෙක් බුදුහාමුදුරනේ අපි දැන් කොච්චර කාලයක් කල්ප කීයක් විතර මේ ඉපදී ඇවිත් තියෙනවද කියලා. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනමතග්ග කියන සූත්‍රයේදී කල්පය බුදු කෙනෙක් අවුරුදු 45න් අපේ ගෞතම බුදුහාමුදුරුවෝ හිටියේ. අවුරුදු 45ම දිවාරෑ නැතුව කල්ප ගණන් දැන් අපි හිතමුකෝ මේ මහත්මයාගේ ඔයා ගිය ආත්මේ මෙහෙම හිටියා ඊට ඉස්සර ආත්මේ මෙහෙමයි යෝමෝම කියන ගියොතින් බුදුහාඳුරෝ දානේ වළඳන්නේ නැතුව උදේ දවල් රැ නැතුව දිගටම කියාගෙන ගියත් බුදුහාරංගේ ජීවිතේ කාලය ඉවර වෙනවා මිසක මෙයාගේ ඉපත්ති කාලය ඉවර වෙන්නේ නැහැ. අපි ඔක්කොගේ මෙහෙමයි. අපි එහෙනම් ඒසා විශාල කාලයක් ඇවිත් තියෙනවා. තින කණ්ඨ කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙන එක උපමාවක්. බුදුහාරු දේශනා කරනවා ඉන්දියාවෙම තියෙන සියලුම ගස් කොළන් වල අතු රිකිලි ඔක්කොම කපලා අඟල් 4 විතර කෑලි වලට ගොඩ ගහලා එක කෑල්ලක් අයින් කරනවා මේක මගේ මේ ආත්මය අම්මට මේක මගේ ගිය ආත්මය අම්මට මේක මගේ ඊට ඉස්සර ආත්මය අම්මට කියලා අයින් කරත් අර මුළු ඉන්දියාවේ තිබ්බ කෝටු කෑලි ටික ඉවර වෙනවලු අපේ අතීතය ඉවර වෙන්නේ නැහැ. පඨවි කියලා සූත්‍රයක් තියෙනවා තව. පඨවි සූත්‍රයෙන් උගන්වන්නේ මොකද්ද මේ මහ පොළොවේ තියෙන සියලුම පස් අරගෙන දෙබර ගෙඩි පොඩි මේ කඩල ඇට වාගේ ගුලි කරනවා. එහෙම ගුලි කරලා එකක් අයින් කරන මේ ආත්මය අම්මා වෙනුවෙන්.
මේක ගිය ආත්මේ අම්මා වෙනුවෙන්. හැබැයි එතකොට මිනිස් වෙන්නත් පුළුවන්, තිරිසන් වෙන්නත් පුළුවන්. කවුරු හරි ඉපදෙනකොට අම්මා වෙනුවෙන් මේක කී අයින් කරෝතින් අර මහ පොළවේ පස් ටික ඉවර වෙනවලු අපිට හිටපු අම්මලා ඉවර වෙන්නේ. ඉතින් අපි මේ ආරම්භයේ අදෙයිය නෙවෙයි එහෙනම්. ඒසා විශාල අතීතයක් ආවා. සමහර විට අර බුදුවරු 5 දෙනා 4 දෙනාම ඉපදෙනකොට අපි ඉන්නත් ඇති. නැත්තම් අර 5 වගේ උපමාව නන්නේ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම බුදුහාරු දක්වාම අපි ඉන්න ඇති. ඉතින් දැන් අපිට තියෙන එකම ප්‍රාර්ථනාව මොකද්ද වෙන්න ඕන? මෛත්‍රී බුදුහාරන්ගේ කාලෙවත් නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරෝතින් අර පොළවේ පස් ටිකේ ප්‍රයෝජන ගන්න නැත්තම් බුදුහාරෝ ලස්සන කතාවක් කියනවා. මේවා හිතන්නේ නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නේ නැතුව ඔබලා ජීවත් වෙනවා කියන්නේ මේ මහ පොළවේ තියෙන සොහොන් පිට්ටනි පෝෂණය කිරීමක් කියලා. මේ ඔක්කොමලා සොහොන් පිට්ටනියට පොහොර මල්ලා. වෙන මොකවත් නෙමෙයි. මේ ආත්මේ පොහොර මල්ලක් වෙනවා, ලබන ආත්මේ පොහොර මල්ලක් වෙනවා. අර කඩල ඇට ගන්නට පොහොර මල් වුණා. බලන්නකො ඉතින් බුදුහාරු කියන්නේ එහෙමනේ. සොහොන් පිට්ටනි පෝෂණය කිරීමයි අපි මෙච්චර කල් කරලා තියෙන්නේ. ඒ නිසා මේ සසර ගැන බය ඇති කරගන්න කියනවා. පංචස්කන්ධය ගැන තිබෙන තෘෂ්ණාව නැති කරගන්න කියනවා. ඒ වගේ මේන් අත මිදෙන්න මහන්සි ගන්න කියනවා බුදුහාමුදුරුවෝ. එහෙම වුණොත් අපේ සසර ගමන යහපත් කරගන්න පුළුවන් මේ උතුම් පොයේ දවසේ. එහෙම කල්පනාවක් ඇති කරගන්නට ඕනේ. පින්වත්නි, අද ධර්ම දේශනාවට මම මාතෘකාව වශයෙන් තියාගත්තේ සාරිපුත්ත සීහනාද සූත්‍රය. සරියුත් හාමුදුරුවෝ පිළිබඳව කියවෙන සූත්‍රයක්. අපේ රහතන් වහන්සේලා ඔක්කොමලා වාගේ විශේෂ ගුණ තිබ්බාය නේද? ආනන්ද හාමුදුරන්ට තිබ්බ විශේෂ ගුණය මොකද්ද? ධර්ම භාණ්ඩාගාරික. ඒ කියන්නේ මතක තියාගන්න ශක්තිය තිබුණා කියන එකනේ. එකපාරයි බණ කියන්නේ මතකයි. ඒ කියන්නේ හොඳට සිහිය තිබ්බා කියන එක. දැන් බණ අහනකොට නිදි කිරා වැටෙනවා කියන්නේ සිහිය නේ. සිහිය හිමීටම කොහෙන් හරි යනවා. සිහිය තියෙන්න ඕනේ. ඔය රාතන් වහන්සේලාගේ ගුණ අපි හොයන්නේ ඇයි? ඒ චරිතයට ගන්න තියෙන පාඩමක් ගන්න. ඊළඟට සරියුත් හාමුදුරන්ගේ තිබිච්ච විශේෂ ගුණය මොකක්ද? ආර්ය ධර්ම භාණ්ඩාගාරික. මෙයා ධර්ම සේනාපති. සරියුත් හාමුදුරුවෝ. ඒ කියන්නේ හොඳ නුවණක් තිබ්බා කියන එක. සරියුත් හාමුදුරන්ට හොඳ නුවණක් තිබුණා. ඊළඟට සම්බුද්ධ ශාසනයේ තවත් විශේෂ හාමුදුරු කෙනෙක් ඉන්නවා. හිටියා බක්කුල හාමුදුරුවෝ. ලෙඩ නැති හාමුදුරුවෝ බක්කුල හාමුදුරුවෝ. නිරෝගී සම්පත් ලැබුණා. ඉතින් ওই රහතන් වහන්සේලා 3 දෙනා ගැන විතරක් හිතුවත් අපිටත් අනේ අපිත් කැමති නේද සිහිය තියනවට? අපිත් කැමති නුවණ තියනවට? අපිත් කැමති ලෙඩ නැති වෙනවට? ඒ හින්දා තමයි අර ප්‍රාර්ථනා කවියක් තියෙන්නේ. බක්කුල මහා තිරිඳුට මෙන් ලෙඩ නැති වේවා. ආනන්ද මහා තිරිඳුට මෙන් සිහිය ලැබේවා. සරියුත් මහා තිරිඳුට මෙන් නුවණ ලැබේවා. රැස් කරගත් පින් බලයෙන් නිවන් ලැබේවා. එතකොට ඔය රහතන් වහන්සේලාගේ ගුණ එහෙම වටිනාකමක් අපිට එකතු වෙනවා. ඉතින් මේ සරියුත් හාමුදුරුවෝ ඊටාම ගුණ සම්පන්න හාමුදුරු කෙනෙක්. බුදුහාරු නිතරම කියන්නේ සරියුත් හාමුදුරුවෝ ආගේ අය ආශ්‍රය කරන්න කියලා. ඒ අය වගේ අය ආශ්‍රය කරන්න කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ උදෑසන කාලේ සවැත් නුවර ජේතවනාරාමේ ඉන්නකොට ඒ අයගේ කුටි වලට වැඩම කරනවා. එහෙම වැඩම කරනකොට දවසක් සවැත් නුවර ජේතවනාරාමේ කිට්ටුව මිඳුලේ වල් ගලව වයසක මිනිස්සෙක් ඉන්නවා. මේ වයසක මිනිසයා ළඟට බුදුහාරු කිට්ටුණා. කිට්ටු වෙලා අහනවා ඔබ කවුද? බුදුහාමුදුරනේ මම බමුණෙක්. ඉතින් මෙහෙ මොකද කරන්නේ? මම මේ පන්සලට ඇවිල්ලා අපේ හාමුදුරුවෝ දානි වළඳලා ඉතුරු වෙච්ච ඉඳුල්පත් ටිකක් එහෙම කාලා මගේ ජීවිතේ පවත්වගෙන යනවා. ඒ වගේම මට පුළුවන් දෙයක්ත් මේ පන්සල කරනවා. මම ඔය අතපතු ගාලා වල් තනකොළ ටිකක් ගලවලා මට පුළුවන් වතාවත් කරනවා. ඔබගේ නම මොකද්ද? මගේ නම රාද.
රාධ කියන බමුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හැන්දෑවේ හාමුදුරුවෝ නෑ එතෙන්දී රාධ බමුණගෙන් අහනවා ඔබ මහාන වෙන්න කැමති නැද්ද කියලා. එතකොට රාධ කියනවා අනේ බුදුහාමුදුරනේ මම දැන් වයසයි. මගේ වැඩ ටිකවත් කර කියා ගන්න බෑනේ. මං වාගේ අය මහාන කරන්නේ කවුද ඉතින්? හොඳයි කියලා බුදුහාමුදුරුවෝ එතනින් වැඩම කරලා අනික හාමුදුරුවෝ රාත්‍රී කාලේ ධර්ම සභා මණ්ඩපයට කැඳෙව්වා. ධම් සභා මණ්ඩපයට ඇවිල්ලා ඉන්නකොට බුදුහාමුදුරුවෝ අහනවා මහණෙනි නුඹලා අර එළිය අර මිදුලේ ඇවිදවිද ඉන්න බමුණා දැක්කද? එහෙමයි බුදුහාමුදුරුවෝ. ඔහුගේ නම දන්නවද? ඔව් බුදුහාම මේ හාමුදුරුවෝ කලින් කතා බහ කරලා. ඔව් බුදුහාමුදුරුවනේ. ඒ බමුණා ඔබලා කාට හරි උදව්වක් කරලා නැද්ද? උපකාරයක් කරලා නැද්ද? සියලුම හාමුදුරුවෝ නිශ්ශබ්දයි. උපකාරයක් කළා නෑ. ඒ කරලා සරියුත් හාමුදුරුවෝ ඉස්සරහට ආවා. එවෙක් කියන බුදුහාමුදුරුවනේ මට උපකාරයක් කරලා තියෙනවා. මම හැමදාම ඔය සරියුත් හාමුදුරන්ගේ පුරුද්දක් තියෙනවා. පිණ්ඩපාතේ වඩිනකොට උදේට දවල්ට එහෙම ඒ පන්සලේ ඉන්න හැම හාමුදුරු කෙනෙක්ගේම කුටියට යනවා. ගිහින් දොරට තට්ටු කරනවා. නිින්ද ගිහිල්ලා එමිටියෝ දාන්නේ නැති වෙනවනේ. ඒ නිසා පිණ්ඩපාතේ වඩින්න කියලා මතක් කරනවා. මතක් කරලා තමයි සරියුත් හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩින්නේ. එතකොට ටිකක් වෙලා යනවා. ඔහොම එක දවසක් වෙලා ගිහින් පිණ්ඩපාතේ වඩිනකොට දැන් පිණ්ඩපාතේ ගම්වල මිනිස්සු බෙදලා ඉවරයි. දැන්ටත් ওই තායිලන්තෙම තියෙන පාන්දර 5:00ට පිණ්ඩපාතේ යනවා. තායිලන්තේ ඉන්න යම් තාක් හාමුදුරුවෝ ඉන්නවනම් අසනීප නොවිච්ච කෙනෙක් ඉන්නවනම් පිණ්ඩපාතේ වඩිනවා උදෑසන. ඒක 8:00 9 වෙනකොට ඉවරයි. එතනින් පස්සේ පිණ්ඩපාතේ යන්න බෑ. තහනම්. එහෙනම් මේ සරියුත් හාමුදුරුවෝ වෙලා ගිහින් වඩිනකොට අනේ මේ රාධ බමුණා පුළුවන් කාලෙනේ හිටියේ. ඒතකොට කියනවා අනේ හාමුදුරුවනේ දැන් පිණ්ඩපාත වෙලාව ඉවර වීගෙන ඉන්නේ. අන්න අර පේන ගෙදර නම් ඉන්නේ වයසක මිනිස්සු කොහොමත් එළියට ගියෙත් නැහැ. පිණ්ඩපාතේ බෙදන්න හාමුදුරු කෙනෙක් ඒ පැත්තට යනවා දැක්කෙත් නැහැ. ඒ නිසා ඔබ වහන්සේ ඒ ගෙදරට වඩින්නකෝ. ඒ ගෙදරට වැඩියොත් නම් පිණ්ඩපාතේ ලැබෙයි. අනේ ඒ වගේම ඒ ගෙදරට වැඩියා පිණ්ඩපාතේ ලැබුණා. එදා දානි වේලා ලැබුණේ මේ බමුණා කියාපු ගෙදරට ගියපු නිසා. ඉතින් බුදුහාඳුරනේ මට මේ බමුණා උදව්වක් කරලා තියෙනවා කියලා සරියුත් හාමුදුරුවෝ කිව්වා. බුදුහාරෝ දේශනා කරන එහෙනම් සාරිපුත්ත මේ ඒ බමුණ මහාන කරන්න. දැන් අවුරුදු 80ක් විතර වෙනවා බමුණාට. සරියුත් හාමුදුරුවෝ කිව්වා දානේ වයසයි බුදුහාන්නේ දැන් බෑ මුකුත් කිව්වේ නෑ මහාන කරා. එහෙමයි එසේ කියලා. මහාන කරලා දැන් කුටියකුත් හම්බ වුණා. දැන් සරියුත් හාමුදුරුවෝ තමයි මෙයාට මේ උපස්ථාන කරන්නේ. උණු වතුර ටික ගෙනත් දෙනවා, ඇල් වතුර ගෙනත් දෙනවා, සිවුරු කිලුටුනාම හොදලා දෙනවා, උපස්ථාන කරනවා. උපස්ථාන කරනකොට දැන් මේ බමුණට සක්විති රජකම ලැබුණා වගේ එළිය අර වල්ගලව ගල හිටපු මිනිසයා. එයා කල්පනා කළා අනේ මට උදව් කරන්නේ සරියුත් මහරහතන් වහන්සේ. මමත් කොහොම හරි මාර්ගඵලයක් ලබනවා කියලා භාවනා කරලා එයා සෝවාන් වුණා. රහත් භාවයටත් පසු කාලයේදීපත් වුණා. බුදුහාමුදුරුවෝ මේ කතාව අරගෙන දේශනා කරනවා මෙන්න බලන්න සරියුත් මගේ දකුණු අස්සව. එහෙම කියලා එයා හිටියේ නෑ. උදව් කර අර වයසක මිනිස්සයාට එයා දැන් රහතන් වහන්සේ නම. කළගුණ සලකපු හැටි අර දානේ වළඳන්න පාර පෙන්නපු නිසා. එසේ උදව් නොකළා නම් මේ මිනිස්යාගේ පින මතුවෙන්නේත් නැති වෙන්න තිබුණා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ සරියුත් දැන් විතරක් නෙවෙයි ඉස්සර ආත්මවලත් ওই විදිහටම කළගුණ සැලකුවා. බුදුහාමුදුරනේ මොකක්ද මේ කතාව කියලා ඇහුවට පස්සේ කතාවකුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මොකද්ද කතාව? ඉස්සර කාලේ ගංගා නම් ගඟේ අසබඩ කැලෑවක මහා ඇතෙක් වෙලා හිටියා මේ සරියුත් හාමුදුරුවෝ. කකුලේ කට්ටක් ඇනිලා උලක් ඇනිලා කකුල වන වෙලා අඩිය තියන්න බෑ. එහෙම වැටිලා හිටියා.
දවස් ගාන. ඒ වැටිලා ඉන්නකොට ওই කැලේට ආව ගස් කපන වඩුව ටික. ඇවිල්ලා දැක්ක අනේ මේ සද්දන්ත ඇතික් වැටිලා ඉන්නවා. ලං වෙලා බැලුවා තුවාල වෙලා කකුල. ඊට පස්සේ ඇතාට ලං වෙලා මේ අය කියන ඔබ කරදර කරන්නේ නැත්නම් ඔබගේ තුවාලේ අපි හොඳ කරන්න. ඇතත් නිශ්ශබ්දවම හිටියා. අර උල ගලවලා දාලා බෙහෙත් කරලා කණ්ඩ බොණ්ඩ වතුර ටික ගෙනත් දීලා මේ ඇතා සූපත් වුණා. ඊට පස්සේ මේ ඇතා නැගිටලා මොකද කරන්නේ? මාසෙකින් දෙකකින් පස්සේ අර මිනිස්සු ඉන්න පැත්තෙම ඉන්නවා. ඒ ළඟම කැරකෙනවා. ඒ මිනිස්සු ගහක් කවපුවාම ඒ ගහ ඇදලා දෙන්නේ මේ ඇතා හිතලම ඇදලා දෙනවා. පට්ටලයක් හදපුවාම මේ පට්ටලේ උඩින් කොටේ ගිහින් තියෙනවා. ඒ වගේම ලෑලි ඉරලා ගමට ගෙනියන්න ලැහැත්තිනොට ඒ ටිකත් අරගෙන ඇවිල්ලා අර කැලේ සීමාව දක්වා ගිහිනවා. බුදුහාමුදුරු දේශනා කළා බලන්න තිරිසන් සතෙක් වෙලා ඉන්නකොට ඒ කෙලෙහි ගුණ සලකපු අපූර්ව මේ සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ කියලා. මෙහෙම සරියුත් හාමුදුරුවෝ මේ විදිහේ ಗುಣ වර්ණනා කර කර ඉන්නකොට සමහර පෘථග්ජන හාමුදුරුවෝ කැමති නෑ. එක දවසක් පිණ්ඩපාත යනකොට සරියුත් හාමුදුරුවෝ සිවුරු කොනක් පැදුනා එක පොඩි හාමුදුරු කෙනෙකුගේ පෘථග්ජනෙකුගේ. පිණ්ඩපාතේ වඩිනවා බුදුහාමුදුර ළඟට මෙයා ඉක්මනට ඇවිල්ලා කියනවා බලන්න බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ දකුණු ඔස්සව. සරියුත් හාමුදුරුවෝ කිසිම පිළිවෙලක් නැහැ. මට ටොක්කොකුත් ඇනගෙන පිණ්ඩපාතේ ගියා. අතත් වැදුනා මගේ ඇඟේ. අනේ බුදුහාමුදුරු මොකද කරේ? ඒ ගමම්ම පණිවිඩයක් කරේ වහාම සරියුත් එන්න කියන්න. පිණ්ඩපාත යන සරියුත් ආන්ට පණිවිඩය යමුන ආපහු ආව බුදුහාමුදුරු ළඟට. ඇවිල්ලා ඇහුවා "අයි බුදුහාමුදුරනේ ඔබට විරුද්ධව චෝදනාවක් තියෙනවා." මොකක්ද? මෙන්න මේ භික්ෂුව කියනවා ඔබ අතින් වද්දගෙන හිතාමතාම සමාව ගන්නෙ නැතුව ගියා. කියන්නේ ඇත්තද? දැන් කොහොම දෙන්නෙක් ගෙන්නලා අපි හැවුවොත් මොකද වෙන්නේ? මහා රණ්ඩුවක් නේ. මං එහෙම කරේ නෑ අරකයි මේකයි කිය මහා ප්‍රශ්නයක් ඇති වෙනවා. සරියුත් හාමුදුරුවෝ එහෙම උත්තර දෙන්නේ නෑ. සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ප්‍රකාශ කරනවා බුදුහාමුදුරුවනේ මේ මහ පොළොව තියෙනවානේ. මේ මහ පොළොවට මිනිස්සු කෙල දානවා. මල මූත්‍රා දානවා. අපවිත්‍ර දේවල් දානවා. සත්තුච්චරා කරනවා. මහ පොළොව බුදුහාමුදුරනේ කවදාකවත් මිනිස්සු එක්ක තරහ වෙන්නේ නැහැ. සතා සිව්පාව එක්ක තරහ වෙන්නේ නැහැ. මමත් ඒ වගේ හොඳ සිහි කල්පනාවෙන් තමයි වැඩ කරන්නේ කියලා ප්‍රකාශ කරා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරනේ මම තව එකක් කියන්නම්. මේ ජලයේ තියෙනවනේ. මේ ජලය මල මූත්‍රා සෝදා දානවා. හොඳ ඇඳුම් පැළඳුමුත් සෝදා දානවා. මිනිස්සු මූණ හොදන්නත් ගන්නවා. බොණ්ඩත් ගන්නවා. අසුචි හොදන්නත් ගන්නවා. පා හොදන්නත් ගන්නවා. යාන වාහන හොදන්නත් ගන්නවා. මල් පැලවලටත් දානවා. බුදුහාමුදුරන්ට මල් ටික පූජා කරනකොට පැන් හිඳත් ගන්නවා. ඉතින් බුදුහාමුදුරනේ ජලය කිසි දවසක කම්පාවටපත් වෙන්නේ නරක දේවල් ජලයට දැම්මයි කියලා. මාත් බුදුහාමුදුරනේ හොඳ සිහි කල්පනාවෙන් ජීවත් වෙන්නේ කියලා ඔන්න සරියුත් හාමුදුරුවෝ ප්‍රකාශ කළා. ඒ වගේම බුදුහාමුදුරනේ තුන්වෙනුව කියනවා මේ ගින්න තියෙනවනේ ගින්දර මල මූත්‍රාත් පුච්චනවා. ඒ වගේම මිනිසුන්ට ආහාර පාන ගන්නත් උදව් කරනවා. පාම් පත්තු කරන්නත් ගින්දර ඕන. කැලවල් පුච්චන්නත් ගින්දර ඕන. නරක දේවල් අපිරිසුදු දේවල් පුච්චන්නත් ගින්දර ගන්නවා. කවදාකවත් මේ ගින්දර තරහ වෙන්නේ නැහැ. මගෙන් අර වැඩේ මේ වැඩේ ගන්නවා. ගින්නට ඒව මේවා දානවා කියලා අමනාප වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවනේ මමත් ගින්න වාගේ සිහි කල්පනාවෙන් තමයි ජීවත් වෙන්නේ. මේ විදිහට ප්‍රකාශ කරලා ඊළඟට සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා මම බුදුහාමුදුරනේ එක වෙලාවකට සුළඟ වාගේ. මේ සුළඟ හමනකොට මේ නරක මිනිහෙක්ද කියලා බලන්නේ ඒ ගෙදරටත් හමනවා. මේ හොඳ මිනිහෙක්ද බලන්නේ ඒ ගෙදරටත් හමනවා. මේ මිනිස්සයා සමාජයට හිත කරද බලන්නේ ඒ ගෙදරටත් හමනවා. ලෙඩක් හුස්ම ගන්න සුළඟින් ඒ වගේම නිරෝගී මිනිස්සයාත් හුස්ම ගන්න සුළඟින් මේ සුළඟට මිනිස්සු නොකරන දෙයක් නැහැ. ඒ මොනවා කරා සුළඟ
කම්පණයටපත් වෙන්නේ කලබලයටපත් වෙන්නේ. මමත් බුදුහාඳුරනේ වගේ සී කල්පනාවෙන් තමයි ජීවත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. ඊළඟට සරියුත් හාමුදුරුවෝ කියනවා බුදුහාඳුරනේ මේ පාපිස්නාව තියෙනවනේ. පාපිස්නාවට මිනිස්සු ජරා ගොඩවල් පාගගෙන ඇවිල්ලත් පිහ දානවා. පාදක පිහිනවා. ජරාව දානවා. වමනේ දානවා. කෙල ගහනවා. අසුචි දානවා. පාපිස්ස කවදාකවත් තරහ වෙන්නේ නැහැ. ආපෞසරයක් මිනිස්සු සුද්ධ කරලා ගෙදරට ගෙනත් තියාගන්නවා. ඊයේ මට මෙහෙම කරා නේද කියලා පාපිස්ස කලබලයකටපත් වෙන්නේ නැහැ. බුදුහාඳුනේ මමත් ඒ වගේ මිනිස්සු මොනවා කරත් පාපිස්සක් වාගේ තමයි මා සිහි කල්පනාවෙන් ජීවත් වෙන්නේ. මෙහෙම බුදුරජාණන් වහන්සේට සරියුත් හාමුදුරුවෝ මේ කාරණෙත් පැහැදිලි කළා. ඊළඟට සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා බුදුහාඳුනේ සැඩොල් කුලයක කෙනෙක්. තමන්ගේ තියෙන අභිමානයක් ඇත්තේ නෑ යාට. වැරහැලිය ඇඳගෙන හිඟමන් ඇවිදගෙන යනකොට ඒ අය කවදාකවත් ගෞරවයක් බලාපොරොත්තු වෙන්නේ. අපි සැඩොල් කියලා දානවා. මාත් බුදුහාඳුනේ සැඩොල් දරුවෙක් වාගේ. අභිමානයක්, ගෞරවයක්, වටිනාකමක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නේ. මාත් ඒ විදිහේ ජීවිතයක් ගත කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේට සරියුත් හාමුදුරුවෝ දේශනා කළා. ඉතින් ඒ වගේ පින්වතුනි තව එකක් කියනවා කැඩිච්ච අන් දෙකක් තියෙන ගුණේ. තැන් වල ගින් අනිත් අයට අනින්නේ නැහැ. අනිත් ගවයන් එක්ක රණ්ඩුවට යන්නේ නැහැ. පොර බදන්න යන්නේ නැහැ. ඔහුගේ අන් දෙක කැඩිලා නිසා ඔහු ඒ විදිහේ නිහතමානී ජීවිතයක් ගෙවනවා. මාත් බුදුහාමුදුරනේ ඒ වගේ තමයි නිහතමානී ජීවිතයක් ගත කරන්නේ. මගේ ජීවිතයත් ඒ විදිහයි. අනිත් අය මොනවා කිව්වත් මොනවා කළත් මම කම්පාවටපත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරන්ට වැඳලා පිණ්ඩපාතේ යන්න ලැහැත්ති වුණා. දැන් අර චෝදනා කරපු හාමුදුරුවෝ ළඟ ඉන්න බෑ යාට. කකුල් දෙක වෙවුලනවා. දුවගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ කකුල් දෙක අල්ලලා සිරිපතුල අල්ලලා වැඳා. වැඳලා කියනවා අනේ බුදුහාමුදුරනේ මෙච්චර ගුණ සම්පන්න හාමුදුරු කෙනෙකුට තමයි මම මේ චෝදනා කරේ. මට සමා වෙන්න. බුදුහාමුදුරු දේශනා කරනවා මහණ ඔබට සැරියොත් සමාව නොදුන්නොත් අදම ඔබේ ඔළුව හත් කඩකට පැලිලා යනවා. මේ වගේ උතුමෙකුට ඔබ දෝෂාරෝපණය කළා. නිකරුණේ. බුදුහාමුදුරනේ මට සමා වෙන්න කියලා බුදුහාමුදුරන්ටත් වැඳලා සරියුත් හාමුදුරන්ටත් වැඳලා සමා වෙන්න. සරියුත් හාමුදුරු දේශනා කරනවා මගේ කිසිම බලපෑමක් බාධාවක් නැහැ. ඔබට සමාව දෙනවා. බලන්න ඔච්චර ලොකු චෝදනාවක් බුදුහාමුදුරු ඉස්සරහා කරලා. සරියුත් හාමුදුරු මේ තරම් තමන්ගේ ආධ්‍යාත්මික ගුණය තමයි බුදුහාමුදුරු ඉස්සරහා ප්‍රකාශ කළේ. මේ ගුණය බුදුරජාණන් වහන්සේ මෙව්වත් එකතු කළා තමයි කියන්නේ ඔබලා ඇසුරු කරනවා නම් ශාරිපුත්ත ඉෂ්ඨවිරයන් වහන්සේ වගේ කෙනෙක් ඇසුරු කරන්න කියලා. ඉතින් අද ධර්ම දේශනාව අපි අවසන් කරන්න වුමනයි. අද මේ රූපා ගමගේ මහත්මිය අපේ විහාරස්ථානයේ ප්‍රධාන දායකාවක් විදිහට කටයුතු කළා. පහුගිය කාලේ තුවාල වුණා වැටිලා. මේ සමහර අය කියනවා මෙච්චර හොඳ කරා ඇයි ලෙඩ වෙන්නේ කියලා. මෙච්චර හොඳ කරපු හින්දා තමයි එච්චර ලෙඩ වෙලා මෙහෙම ඉන්නේ. ඒකයි මතක් කරගන්න ඕනේ. අපි කරපු හොඳ දේවල් වල ප්‍රතිඵල තමයි ඔය තියෙන්නේ. අපි හොඳ කරපු නිසා ඒ හොඳවල ප්‍රතිඵල. මෙහෙම දේවල් කරලා මෙහෙම බේරුණා කියන්නේ ඒක තමයි පිළ. නැත්තම් අපි දැක්කා ලෙඩ වෙලා ඉන්නකොට තිබිච්ච අසනීපේ හැටියට ඈ මාස ගාණක් බෙහෙත් ගායි පහවද ඇවිද්දා කියලා මට ආරංචි. ඉතින් මටත් හරි සතුටක් ඇති වුණා. ඒක තමයි ඒ කරපු හොඳවල ප්‍රතිඵලය. නැත්තම් එහෙම වැඩිච්ච ගොඩක් අය එකතෙන් වෙලා දුක් විඳ ඉන්නවා. ඒ නිසා ඒ වගේ අත මිදෙන්න අපිට හොඳ පාඩම්. අපි පුළුවන් තරම් හොඳ දේ කරා. හොඳ දේ කරපුවාම ඒව පස්සෙන් එන්නේ පෙනිපෙනී නෙවෙයි. ඔන්න ඔය වගේ වෙලාවට අපිට දැනෙනවා අපි හොඳක් කරා. ඒක තමයි අපි ඇති කරගන්න ඕනේ සී කල්පනාව. ඉතින් ඒ නිසා මේ මහත්මියත් ඒ පුතාලා දුවලා බෑනවරු ලේලිවරු කවුරු ආගම දහමට ලැබිව විහාරස්ථානයේ අපිට ආම්දුරවල සමීපව කටයුතු කරන පිරිස. ඒ නිසා අද මේ පොහොය දවසේ ඒ උපාසිකාවගේ ප්‍රාර්ථනාව තමයි මේ සිල් ගත්ත සියලු දෙනාටත් ආශිර්වාද කරන්නේ. ආම්දුරවරුන්ටත් ආශිර්වාද කරන්නේ. ඒකත් හොඳ පුරුද්දක්. ඒ වගේ මේකත් අර කෙලෙහි ගුණ දැක්වීම. කළගුණ සැලකීම කියන්නේ බොහෝම අමාරුයි මිනිස්සු ඇති කර ගන්න ඕන පුරුද්දක්. ඒ නිසා ඒ පුරුදුතාවය ඇති කර ගැනීමට මහන්සි ගන්න ඕන.
ඒ වගේම පාස්මී ආයතනයේ කළමනාකාරතුමා ඇතු ඒ ආචාර්ය මණ්ඩලය මාසිකව තමන් උගන්වලා විතරක් නිකන් ඉන්නේ නැතුව ළමයින්ට ගුණධර්ම ඇති කරගන්න නේද? ආගමට දහමට බණට නැඹුරු පිරිසක් ඇති කරගන්න. තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්න මඟ පෑදීමක් කරන්න. ඒ නිසා ඒකත් ලොකු උදව්වක් වෙනවා මේ ධර්ම දේශනාවක් ප්‍රචාරය කිරීම. ධර්මයක් ප්‍රචාරය කිරීම කියන්නේ ධර්ම දානමය පින්කම. ඉතින් ඒවත් කරගන්න එක ඊටාම හොඳයි කියලා අපි අගය කරන්න ඕනේ. ඒ නිසා මේ කටයුත්ත සඳහා ඒ ශිෂ්‍යාවන් යහමඟට යොමු කරන් ඒ අයට පාර පෙන්වා දෙන්න ඒ කළමනාකාරතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ළමයි හදනකොට දැනුම විතරක් නැතුව ගුණ නැන දෙකම හදන එක යහපත් පුරවැසියෙක් දී කරන්න උපකාරයක් වෙනවා. ඉතින් ඒ නිසා ඔය කාරණා සිහිය ලබා ගනිමු. අද දවසේ මේ දේශනාවෙන් ලබාගත් කුසලානිසංසවල බලයෙන් අපි හැමදිනම ප්‍රාර්ථනා කරමු ලෝකේ ශාසනය ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය දෙවියෝ මේ පින් ලබා ගනිත්වා කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරමු. අමා නිවන් මඟ සොයා යන මේ අමාදම් චාරිකාවයි. ප්‍රතිබරදායකත්වය පාස්මී පුද්ගලික සමාගම.